එයාට රිදෙනවා නම් මොකද කරන්න පුළුවන්? එයා ඔයාව හරියට බාල්දු කරනවා. ඔයාව ගණන් ගන්නවා. ඔයාට වටිනාකමක් දෙන්නේ නැහැ. එයා ඔයාට චීට් කරා. නේද? එයා ඔයාට බොරු කරා. මේ මම මොකද්ද දැන් කරන්නේ? එයා ඔයාව ගණන් ගන්නේ නැත්නම් එයා ඔයාට ඕනේ වටිනාකම දෙන්නේ නැත්නම් එහෙම නැත්නම් එයා ඔයාට බොරු කරා නම් දැනටමත් එයා වෙන කෙනෙක් හොයාගෙන නම් baby accept that ඒක පිළිගන්න. ඒක දැන් වෙලා. ඒක ඔයාට පේනවා. ඒක ඔයාට දැනෙනවා. නේද? ඔයාට ඒකට අවශ්‍ය සාක්ෂිත් හම්බුණා. ඔයාට ස්ක්‍රීන්ෂොට් තියෙන මොනවාම හරි තියෙනවා. ඔයාට කෙනෙක් කිව්වා දැක්ක ඔයාගේ ඇස් දෙකෙන්. ඔයා හැමදේම දැක්කලා ඔයාට පේනවා දැන්. හරිද? ෆොටෝස් දැක්ක. ඔක්කොම දැක්ක. හරි. ඇයි පිළිගන්නේ නැත්තේ? ඒක ඇක්සෙප්ට් කරන්න. ඒක පිළිගන්න. ඒක එහෙම වුණා. කරන්න දෙයක් නැහැ. ඒක එහෙම වෙලා ඉවරයි. දැන් එතකොට ඔයා කරන්න ඕනේ මොකද්ද? මම මෙච්චර දේවල් කරලා ඔයා ඇයි එයා ගාවට ගියේ? මට ඔයා කියන්නකෝ. ඔයාට මගෙන් මොනවද හම්බුනේ නැත්තේ? එයා ගාවට යන්න තරම්. මම ඔයාට ආදරය කරේ නැද්ද? මම මොනවද නොකරේ? ඔයාට රුපියලක්වත් නැතුව ඉද්දි මම තමයි ඔයා වෙනුවෙන් හැමදේම කරේ. මට ක්ලාස් යන්න හම්බෙන සල්ලි එකතු කරලා මම ඔයාට සැලකුවේ. එහෙම කරපු මට තමයි ඔයා මෙහෙම කරේ. මම තරම් ඔයා වෙනුවෙන් කිසි කෙනෙක් මෙච්චර දේවල් කරන එකක් නෑ. ඇත්ත. මට තේරෙනවා. ඔයාට එහෙම දැනෙනවා. ඔයාට එහෙම හිතෙනවා. මම මෙච්චර කැපකිරීම කරගෙන මම මෙච්චර ආදරය කරලා මේ මිනිස්සයා අන්තිමට මට මෙහෙමනේ සැලකුවේ. ඇත්ත. හැබැයි එයා එහෙම සැලකුවා. ඔයාට කරන්න තියෙන එකම දේ accept කරන්න. let them. අපිට එතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඒක එයාගේ තෝරා ගැනීම. එයාගේ තෝරා ගැනීමට ඉඩ දෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයා කොච්චර ඔයාව ආදරය කරපු තරම් ඔයා කොච්චර කැපකිරීම කරාද කියන එක එයාට එක්ස්ප්ලেইন කරාට වැඩක් නැහැ. තව දුරටත් වැඩක් නැහැ. එයා තෝරගෙන ඉවරයි. එතකොට ඔයාගේ වටිනාකම දැනෙන්න දෙන්න ඕනි නම් ඔයාට කරන්න ඕනි එකම දේ ඔයා කරන්න ඕනි එකම දේ ඔයා කරපු දේවල් එක්ස්ප්ලেইন කරන එක නෙමෙයි. සයිලන්ට් ට්‍රීට්මන්ට් කට වහගන්න. කතා කරන්න එපා එතනින් එහාට. හරි. ඕකේ. දැන් එයා කියනවා මට වෙන කෙනෙක් හම්බුණා. එයා ඔයාට වඩා හොඳයි. ඔයාව ගැන මේ ඔයාට වඩා ලස්සන, ඔයාට වඩා සල්ලි තියෙන ඔක්කොම. හා. ඉතින් හොඳයිනේ. ඔයා සතුටින් ඉන්න. හරි. hina වෙන්න. අයින් වෙන්න. ඔයා හිතනවාද එයාට ඉන්න පුළුවන් වෙයි කියලා? බෑ. අන්න එතන ඉඳන් එයාට ඔයාගේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. මම මෙච්චර කරලත් ඇයි එයා මට වචනයක්වත් කිව්වේ නැත්තේ? ඇයි එයා මට හේට් කරන්නේ නැත්තේ? ඇයි එයා මොකවත් කරේ නැත්තේ? වැරදි කරපු මිනිස්සුන්ට අන්න එතෙන්දි තමා රිදෙන්න පටන් ගන්නෙ. අන්න එතකොට තමා රිදෙන්න පටන් ගන්නෙ. ඒක මේ ලව් අෆෙයර්ස් වලට විතරක් නෙමෙයි අනිත් සම්බන්ධතා ඇතුළෙත් එහෙමයි. ඔයාගේ අම්මගේ තාත්තගේ වටිනාකම ඔයාට දැනෙන්නේ අම්මා තාත්තා නැති වුණාම. ඔයාගේ සහෝදර සහෝදරියන්ගේ වටිනාකම ඔයාට දැනෙන්නේ ඒගොල්ලෝ නැති වුණාම. එයාටත් එහෙමයි. ඔයාගේ වටිනාකම දැනෙන්නේ ඔයා නැති වුණාම. එයා එච්චර කැත විදිහට සලකද්දිත් එයා එච්චර චීප් විදිහට සලකද්දිත් කොටිම්ම කෙනා නම් එච්චර බලු වැඩ කරද්දිත් ඔයා කොහොමද මෙච්චර කාම් විදිහට එයාට යන්න දුන්නේ? එයා කොහොමද මට එහෙම කරේ? එයා මට ඇත්තටම එච්චර ආදරේද? මම එයාව නැති කරගත්තද? ඔන්න ඔතනින් තමයි එයාට ප්‍රශ්න කරන්න පටන් ගන්නේ. අන්න එතෙන්දි තමයි ඔයාගේ වටිනාකම එයාට තේරෙන්න පටන් ගන්නෙ. හැබැයි දැන් ඔයා ඉස්සරහට යන කාලේ හරි. ඔයාගේ වටිනාකම තේරුම් නැති මිනිස්සෙක් ගාව තවත් වඳින්න ඕනේ නැහැ. තවත් ආදරේ අයදින්න ඕනේ නැහැ. රිලේෂන්ෂිප් එක කියන්නේ එහෙම නැත්නම් මැරේජ් ලයිෆ් එකක් කියන්නේ කසාදයක්, ආදර සම්බන්ධතාවයක් හෝ වේවා, පාර්ට්නර් හෝ වේවා මේ හැමදේම ඔයාගේ ලොකු ජීවිතයේ ඇස්සේ පුංචිම පුංචි කෑල්ලක්. ඔයා මේ ලොකු ජීවිතයේ ඇස්සේ මුළු ජීවිතේම එයා කරගෙන හිටියට ඒක එහෙම වෙන්න ඕනි නෑ. ඒක වැරදි. අන්න ඒකයි ඔයාට බ්‍රේකප් එකකින් පස්සේ ඉස්සරහට යන්න අමාරු. එයා පොඩි වෙනස්කමක් කරත් ඔයාට සාමාන්‍ය විදිහට ඔයාගේ දවස ගෙවන්න බැරි අන්න ඒකයි. නේද? එයා තරහ වුණාම එහෙම නැත්නම් මොකක් හරි ඔය මොනවා හරි වුණාම කන්න බොන්න හිතෙන්නෙත් නෑ. කොහෙවත් යන්න එන්න හිතෙන්නේ නෑ. දවසම ඇඳේ. ඇයි අර ලොකු ජීවිතෙන් ලොකු කොටසක් ඔයා එයාට දීලා. ඒක එහෙම දෙන්න ඕනි නෑ.
ඒක එහෙම දුන්නහම ඒක කවදා හරි ඩැමේජ් කරන්නේ ඔයාගේ සතුටට. ඔයාට. වෙන කෙනෙක්ට නෙමෙයි ඔයාට. හොඳට මතක තියාගන්න ඔයාගේ ලයිෆ් එකේ පොඩි පාර්ට් එකක් විතරයි මේ රිලේෂන්ෂිප් කියන්නේ. එතකොට ඒකට දෙන්න ඔයා ඒ වෙල එතන ඉඳී ඒ සම්බන්ධතාවයට ફોකස් කරන්න, එයාට අවංක වෙන්න, ආදරය කරන්න. හරි ඒක හරි ලස්සනයිනේ. ඒක සුන්දරයි. අපි සාමාන්‍ය මිනිස්සුනේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ මිනිස්සු. කවුද මේ මිනිස්සු? මිනිස්සු වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සු මැරෙන්නත් පුළුවන්. මේ දෙකම වෙන්න පුළුවන්. මිනිස්සුන්ට මොනවා වෙයිද කියන්න අපි දන්නේ නැහැ. මේ අද ඉඳපු මනුස්සයා හෙට වෙදි නැති වෙන්න පුළුවන්. මේ දැන් කතා කරන මම මේක ඉවර වෙදි නැති වෙන්න පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාවය. අනේක ඇක්සෙප්ට් කරන්න ඕනේ. එයා නැති වුණොත් දුකයි. අපි අඬයි. අපි කෑ ගහලා අඬයි. හැබැයි අඬලා ඉවර වෙද්දී ඔයා ආපහු සාමාන්‍ය මනුස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මේ කියන්නේ අමතක කරන්න කියන එක නෙමෙයි. එහෙම අමතක කරන්න අපිට බෑ. අපි මැරිලි ඉපදිලා නැහනේ. අමතක කරන්න කියන එක නෙමෙයි. අපිට කාලයත් එක්ක ටික ටික හීල් වෙන්න ඕනේ. අපි කාලයත් එක්ක ටික ටික යා නැතුව ඉන්න හුරු වෙන්න ඕනේ. එතනින් ගොඩ එන්න බැරි නම් අපි ලොකු අමාරුවක වැහලා තියෙන්නේ. ඒක නිසා සම්බන්ධතාවයක් පටන් ගද්දි කෙනෙක්ව අල්ලගද්දි ගානට අල්ලගන්න. අතේ දුරින් තියාගන්න. මේ ඉන්නේ මිනිස්සු. එයාට යන්න ඕනේ නම් අපි යන්න දෙන්නම ඕනේ. එයා අකමැත්තෙන් හරි යනවා. නේද? එහෙම නැතුව අපි හිතනවා නම් අපි හිතමු මෙහෙම ඔයා ඉන්නේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ඔයා ඒක දන්නවා හරිද එතකොට ඔයාට තේරෙනවා හැබැයි සමහර වෙලාවට එයා ඔයාව කෙයා කරන විදිහ එයා ඔයාට ආදරය කරන විදිහත් එක්ක පොඩක් ප්‍රශ්නයක් මතුවෙනවා මේ මනුස්සයා ඇත්තටම මට ආදරේද එහෙනම් ඇයි අර එදා කේන්ති ගිය වෙලාවේ මට එහෙම කැත විදිහට බැන්නේ මට ඇයි අරක කරන්න එපා කිව්වේ මට ඇයි මෙහෙ යන්න එපා කිව්වේ හැබැයි මෙයා මට ආදරේනේ මෙයා කරන මේ දේවල් වලින් මට ආදරේ කියලා දැනෙනවානේ ඔව් එහෙම වෙන්න පුළුවන් හැබැයි අපි කියනවානේ කිසිම මනුස්සයෙක් 100%ක් හොඳත් නැහැ කිසිම මනුස්සයෙක් 100%ක් නරකත් නැහැ. හැබැයි ඒ ඔයාගේ අපි ගත්තාම අවුරුද්දක් ඔයා සම්බන්ධතාවයක ඉඳලා තියෙනවා නම් මේ සම්බන්ධතාවය ඇතුලේ ඔයාට ප්‍රශ්න එද්දි ඔයාලා එක එක දේවල් වලට මුහුණ දෙද්දි ඒ පොඩි පොඩි ඉන්සිඩන්ට්ස් ඔයාට මතකයිනේ ඒක පොඩ්ඩක් ලිස්ට් අවුට් කරලා බලන්න. මේ අපි හිතමු 10ක් තියෙනවා නම් 10න් 9ක්ම නෙගටිව් නම් you have to accept that. ඔයා අනිවාර්යෙන් මේක accept කරන්න ඕනේ. එහෙම නැත්නම් 5 වගේ තියෙනවනම් chance එකක් තියලා බලන්න පුළුවන්. අපි තව ටිකක් එකට ඉඳලා බලමු අපි ඉස්සරහට එන ප්‍රශ්න වලට කොහොම මුහුණ දෙයිද කියලා. අපි කාටවත් කිසිම කෙනෙක් වෙනුවෙන් වෙනස් වෙන්න බෑ. අපි වෙනස් වෙයි හරිම ටික කාලයක්. ඊට පස්සේ අපි ආයෙ අර අපිම තමයි. එතකොට එහෙම නැතුව මම හොඳම උදාහරණයක් කියන්නම්කෝ. අපි ලංකාව කියන්නේ අපි සාමාන්‍යයෙන් දකුණු ආසියාතික රටවල් ගත්තාම අපි ওই සම්බන්ධතා ඇතුලේ හරි දුර්වල මිනිස්සු. එතකොට මේ ඔයාලා බලන්න ගොඩාක් දුරට මම මේක අහන ඔයාලගෙන් 90ක් වගේ අම්මලා කියනවා පුතේ මම වගේ නම් ඔබ දුක් විඳින්න එපා නේද බලන්න අම්මා දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි කිව්වට දැන් මේක සමහර ගොඩක් දුරට දැන් මගේ අම්මා හැම ගත්තා නම් මගේ අම්මලා එහෙම නම් ජොබ් කරලා එළියට යන අය. එහෙම නැතුව ඔයාගේ අම්මා හවුස් වයිෆ් කෙනෙක් නම් ඔයා හොඳට මේක දන්නවා. ඔයාගේ අම්මා ගේ ඇතුළෙමයි එළියට යන්නේ නැහැ. එයාගේ මුළු ජීවිතේම ගෙදර නේද? ලස්සන ඇඳුමක් ඇඳලා එළියට යන්න යාට අවශ්‍යතාවයක් නැහැ. නේද? එහෙම නැත්නම් සමහර විට තාමත් අපිට පේනවා තාමත් අපිට දකින්න ඩොමෙස්ටික් වයලන්ස්. ගෙවල් ඇස්සේ තාත්තා අම්මට දෙන පහර දීම්. ඔය දකින්නවා. තාත්තා අම්මට දාන නීති රීති. ඔයා ඒක දකින්නවා. ඒක ඇක්සෙප්ට් කරන්න. මේ හැම දෙයකින්ම දෙයක් ගන්න. ඔයා එතනට වැටෙන්න එපා. ඔයාගේ අම්මවත් තාත්තවත් කැමති නැහැ ඔයා එතනට වැටෙනවට. සමහරට ඔයාගේ තාත්තා ඔයාගේ අම්මට ඒ වගේ තත්වයක් උද්ගත කරලා තිබ්බට ඔයාගේ තාත්තා කැමති නැහැ ඔයා ඒ විදිහට ජීවත් වෙනවට. ඔයාගේ තාත්තට ඕනේ ඔයා සතුටින් ඉන්නවට. ඔයා කරන්න ආස හැමදේම කළ සතුටින් ඉන්නවට. ඒක නිසා ඇක්සෙප්ට් කරන්න හරි ඉස්සරහට යන්න. ඒක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. ඔයා ඇක්සෙප්ට් කරලා හැබැයි මූව් ඔන් වෙන්න අමාරු නිසා ඒක එතනම ඉඳලා යාව හදාගන්න try කරනවා නම් ඔයා ගොඩක් සෆර් කරනවා. ඔයා මේ සිටුේෂන් එකේ දැනටමත් ඉන්නවා නම් ඔයා දන්නවා ඔයා ගොඩක් සෆර් කරනවා. ඔයා කැපකිරීම කරලා ඔයා මාර විදිහට විඳවනවා. මොකද ඔයාගේ කැපකිරීම අන්තිමේදී ඔයාට හැමදාම ඉතුරු වෙලා තියෙන්නේ කලකිරීමක්. මොනවා කරත් වැඩක් නැහැ. සමහර අය මේ හැමදේම හදාගන්න පුළුවන් මැරි කරාට පස්සේ යාට තේරෙනවා පවුලක් කියන එකේ බර. නේද? එතකොට යාව හදාගන්න පුළුවන් no baby no. එහෙම හදන්න බෑ මිනිස්සුන් අපට. අර කියනවනේ හැදුණු මිනිස්සෙක් කසාද බඳින්න හදන්න බලාගෙන ළමයි හදන්න මිනිස්සු හදන්න එපා කියලා. මිනිස්සු බෑ එහෙම හදන්න අපට. ඒක නිසා හොඳට මතක තියාගන්න
කසාද බැඳ හැම නැත්නම් මැරි කරා කියන්නේ කපල් එකක් දින්න නෙමෙයි. මම දකිනවා ගොඩාක් කලාවට මැරි කරාට පස්සේ සමහරු ඇත්තටම දානවද නැත්නම් නිකන් චිල් එකකට වගේ දෙනවද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි දානවා TikToks මොනවද බ්ලොග් කිරීම 15000 ගාණක් මෙච්චකට පස්සේ මෙච්චර මේ රණ්ඩු කිරීම වලට පස්සේ කුණුහරුප වලින් බැනගත්තට පස්සෙත් මෙහෙම සම්බන්ධතාවය අපි දැන් අන්තිමට කසාද බැන්දා. අපි දින්න. ඕ දින්නද? දිනලා නැහැ. දින්නද කියලා බලා ගන්න පුළුවන් තව අවුරුද්දක් විතර කියලා උසාවිය ගාවට ගියා නම්. දිනලා නැහැ. පරාද වෙලා. ඒ දෙන්න පරාද වුණත් කමන්නේ. හරි. අනේ අහිංසක ළමයෙකුත් දුක් විඳිනවා. ඇයි ඒ? ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මම ළමයි කියන කාරණාවේදී මම ගොඩක් සෙන්සිටිව්. මට මිනිස්සු කියන්නේ බැන්දා ඩිවෝර්ස් වුණා මට අදාළ නැහැ. හැබැයි මට ළමයි දුක් විඳිනවා දකිද්දි මට මේ මිනිස්සුත් එක්කත් පුදුමාකාර තරහක් වේදනාවක් ඇති වෙන්නේ. එතකොට සමහර සිටුේෂන්ස් වලදී මම දකිනවා ඔය පේරන්ට්ස් ලගේ වැරදි තෝරා ගැනීම නිසා හැම වෙලේම පීඩණයට පත් වෙන්නේ ළමයි. ඒ ළමයින්ට ගෙදර ලස්සන ළමා කාලයක් නැහැ. නේද? එතකොට මේ හැම එකක්ම එකකට එකක් බැඳෙනවා. ඒක නිසා තෝරගන්න හරි කෙනා හරි විදිහට. ඔයා වැරදි කෙනෙක් තෝරගත්තාම එතනින් පස්සේ ඔයා දුක් විඳිනවා. පළවෙනියටම ඔයා දුක් විඳින්න පටන් ගන්නවා. එයාත් දුක් විඳිනවා. ඔයා ආදරය කරපු එයාත් දුක් විඳිනවා. හරි. ඔයාත් දුක් විඳිනවා. එයාත් දුක් විඳිනවා. ඔයාගේ ෆැමිලි එකේ අය දුක් විඳිනවා. අම්මා තාත්තා දුක් විඳිනවා. හරිද? ඊට පස්සේ එයාගේ ෆැමිලි එකේ අය දුක් විඳිනවා. හරි. ඔන්න ඔය දෙන්නගේ බබෙක් එනවා. අනේ ළමයා දුක් විඳිනවා. නේද? මේක එකකට එකක් බැඳිලා යනවා. හරි දේ තෝරගන්න. අපි ජීවත් වෙන්නේ හරිම ටික කාලයයිනේ. ඒකෙන් ඔයාට වැඩි කාලයක් ගෙවන්න වෙනවා ඔයා මැරි කරන ඔයාගේ පාර්ට්නර්ත් එක්කලා. අපි හිතමු මෙහෙම. දැන් ඔයා මැරි කරන්නේ අවුරුදු 30න් නම් එතනින් එහා මැරෙනකන් ඔයා ගෙවන්නේ ඔයාගේ පාර්ට්නර්ත් එක්ක සෙටල් වෙන තැන. නේද? එතකොට ඉතුරු ජීවිත කාලෙම ඔයාගේ තෝරා ගැනීම වැරදුනොත් එහෙම මොකද වෙන්නේ? මොකද අපේ ලංකාව වගේ රටවල ලේසියෙන් ඩිවෝර්ස් එකකට යන්නේ නැහැ. අර විඳව ඒකස්සෙම ඉන්නවා. එක්ක ළමයි වෙනුවෙන් කියයි එහෙම නැත්නම් සමාජයට බයයි අම්මා තාත්තට අවනම්බු වෙයි කියලා. නේද? ගොඩක් ඒකස්සේ හිර වෙලා ඉන්නවා. ඇයි එහෙම දුක් විඳින්නේ? මේක දැන් ඔයාගේ සම්බන්ධතාවය පුංචි එකක් වුණාට මේක දිගට ඇදිලා යනවා. මේකේ හැමෝම පැටලෙන්න පටන් ගන්නවා. ඒක නිසා හරි අපි ඔක්කොම පැත්තකින් තියමු. ඔයා දුක් විඳින්න ඕනි නෑ. බලන්න නිකන් හිතලා ඔයාට කොච්චර තරම් දේවල් තියෙනවද? ඔයා කොච්චර ලස්සන මිනිස්සෙක්ද? නේද? ඔයා කොච්චර ලස්සන ගර්ල් කෙනෙක්ද? ඔයාට කොච්චර හැකියාවන් තියෙනවද? ඔයාට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඇයි එකම එක මිනිස්සෙක් හින්දා මේ හැම දෙයක්ම නැති කරගන්නේ? ඇයි මේ වෙලාවේ දුකයි. ඇත්ත බ්‍රේක්අප් එකකට පස්සේ කොච්චර දුකයිද කියන එක මමත් දන්නවා. මමත් සාමාන්‍ය මිනිස්සෙක්නේ. මමත් ඒ වේදනාව දන්නවා. ඒ වෙලාවට කරන්න පුළුවන් එකම දේ තමයි අඬන්න. බ්‍රේක්අප් එකෙන් පස්සේ දුකයි කියලා දැනෙච්ච ගමන් ආයෙ ෆෝන් එක අරගෙන අනේ අපි දෙන්න කොහොම හරි වැරදි එකට හදාගෙන එකට ඉමු. ඔයාට හිතක් වගේම මොලේකුත් තියනවා කියලා අමතක කරන්න එපා. හිතට දුකයි හැබැයි මොලෙන් කල්පනා කරන්න. ෆෝන් එකේ මැසේජ් එකක් දාන්න හිතනවා ඇත්ත. නේද? ඒ වෙලාවට පොඩ්ඩක් පැත්තකට වෙන්න. අඬන්න ඇති වෙනකන් අඬන්න. එපා වෙනකන් අඬන්න. ඔයා අඬලා එක තැනකදී ඔයාගේ ඇඟට එපා වෙනවා. ඔයාගේ ඇඟට දැනෙනවා මට තව අඬන්න බෑ කියලා. අන්න එතන ඉඳන් ඔයා හීල් වෙන්න පටන් ගන්නවා. මේ හීලින් ප්‍රොසෙස් එක කියන්නේ අද බ්‍රේක් අප් වුණාට පස්සේ හෙට වෙද්දි චිල් එකේ ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලය ගන්නවා. ඒක අපි එක එක්කනාගේ දරා ගැනීම සහ එක එක අත්දැකීම් මත එක වෙනස් වෙන්න පුළුවන්. සමහරට කෙනෙක් සතියෙන් දෙකෙන් මාසයක් දෙකක් යන්න පුළුවන්. නේද? හැබැයි අපි හීල් වෙනවා. ඒක නිසා ඒක ඔයාව ට්‍රස්ට් කරලා ගැලපෙන්නේ නැත්නම් ඔයා දුක් විඳිනවා නම් එතනින් අයින් වෙන්න. මිනිස්සෙක් වැරද්දක් කරනවා නම් පළවෙනි පාර හරි අපි සමාව දුන්නා කියමුකෝ. මොකද මිනිස්සු අතින් වැරදි වෙන්නේ. හැබැයි දෙවෙනි පාරත් එයා ඒ වැරද්ද කරනවා නම් ඒක වැරද්දක් නෙමෙයි. ඒක මිස්ටේක් එකක් නෙමෙයි. ඒක එයාගේ තෝරා ගැනීමක්. ඒක එයාගේ ඩිසිෂන් එකක්. එයා ඒක හිතලා ගත්තේ. එතකොට ඔයා ඒක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඔයා ඒක ඇක්සෙප්ට් කරන්නම ඕනේ. පේන දේ දැක්කේ නෑ වගේ යන්න පුරුදු වෙන්න එපා. දැක්කහම ඇක්සෙප්ට් කරන්න. දුකයි දරා ගන්න බෑ. මේ හැමදේම හරි මට තේරෙනවා. මමත් සාමාන්‍ය මිනිසෙක්. මමත් ජීවිතයේ සමහර හරිම يعني අමාරු තත්ත්වයන් පහු කරලා තියෙනවා. නේද? ඒකට ඒක අපි හැමෝටම පොදුයි. ඔය කතා කරන මටත් එහෙමයි. ඔය බලන් ඉන්න ඔයාටත් එහෙමයි. අපි හැමෝටම ලයිෆ් එකේ එක එක જાති අත්දැකීම් තියෙන. අපි එක එක සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවා. අපි එක එක يعني සම්බන්ධතාවවල විඳවීම්
සිද්ධ වෙලා තියෙනවා. ඇත්ත. හැබැයි දකින දේ අපි ඇක්සෙප්ට් කරේ නැත්තම් ඒකේ රිටර්න් එක එන්නේ අපටම තමයි. ඔයා දැක්ක දේ ඔයා ඇක්සෙප්ට් කරේ නැත්නම් ඒකේ රිටර්න් එක එන්නේ ඔයාට. ඒක නිසා දුක් විඳින්නේ ඔයා. අද ඔයා ඔය දුක් විඳින්නේ අන්න ඒක නිසා. දැක්ක දේ ඔයා පිළිගත්තා. හැබැයි ඒක ඔයා බාර අරගෙන පැත්තකට වෙන්න පටන් ගත්තේ නැති නිසා තමයි ඔයා අද ඔහොම දුක් විඳින්නේ. මං කියන්නේ බොරුද? ඔයා එදා ඔයාට ඒ ගන්න හිතුන තීරණේ තියෙනවනේ. අමාරුවෙන් හරි එදා ඒ තීරණේ අරගෙන මාසයක් හරි අඬලා ඉවර වුණා නම් අද ඔයා ඔහොම දුක් විඳිනවද? නෑ නේද? හොඳට මතක තියාගන්න අපි ජීවත් වෙන්නේ හරියම ටික කාලයයි. ඒ ටික කාලේ ඔයාගේ මෙන්ටල් පීස් එක ඔයාගේ සතුට මේ කිසිම දෙයක් නැති කරගන්න එපා. අපි දැන් මේ ඉස්සර වගේ සමාජයක නෙමෙයිනේ. දැන් අපේ සමාජ ක්‍රමය වෙනස්. කසාදේ කියන්නේ ඔයාගේ රිලේෂන්ෂිප් එක කියන්නේ මේවා මේ ඔයාගේ ලයිෆ් එකේ කොටසක් විතරයි. ඒක නිසා මුල් තැන දෙන්න ඔයාට ඔයාගේ සතුටට. දුකයි අඬන්න. හරි. ඔක්කොම හරි. යාළුවොත් එක්ක ඉන්න, මොකක් හරි කරන්න, ෆැමිලි එකේ අයත් එක්ක ඉන්න. වෙන හොබි එකක් පටන් ගන්න, මොනවම හරි කරන්න, ගැලවෙන්න මොනවම හරි කරන්න. හිතට දුකයි. ඇත්ත. හැබැයි අමතක කරන්න එපා ඔයාට මොළයකුත් තියෙනවා කියලා. ඔයාට තියෙන හදවතක් විතරක් නෙමෙයි ඔයාට මොළයකුත් තියෙනවා. හිතන්න හිතන්න හිතන්න. තාවකාලිකව තාවකාලික දුකෙන් අයින් වෙන්න තාවකාලික සතුටක් වෙනුවෙන් වැරදි තීරණ ගන්න එපා. හොඳට මතක තියාගන්න. ඔයා ගන්න තීරණ නිසා විඳවන්නේ ඔයාමයි. ඔයාගේ ජීවිතේ සතුට ඔයාම නැති කරගෙන අනිත් මිනිස්සුන්ට බයින්න පුරුදු වෙන්න එපා. හිත හයිය වෙන්න. ගෑල්ලමයි වුණාම එයාම හිත හයිය වෙන්න ඕනේ. අපි ඕනෙම දෙයකට අපි වැරද්දක් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට එයා ඔයාට චීට් කරලා හැබැයි ඔයා ඒක රිලේෂන්ෂිප් එක නවත්තමුකම ඔයා හිතන ඔයා තමයි වැරදි කියලා. ඒ රිලේෂන්ෂිප් එක නවත්තන්නේ ඔයානේ. නෑ නෑ. හැම වෙලේම අපි හොඳ මිනිස්සෙක් වෙන්න ඕනේ. හැම වෙලේම හොඳ වෙලා අපිට සතුටින් ඉන්න බෑ. හැම වෙලේම හොඳ වෙලා අපිට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා කෙනෙක්ට ඒ කියන්නේ වැරදි දෙයක් කරන්නේ නැත්නම් ඒ වෙලාවේ මේ ඩිසිෂන් එක ගන්න ඒක හර්ට් වෙයි. එයා චීට් කරාට ඔයා එතනින් අයින් වුණාම එයාට හර්ට් වෙනවා. එයා කෝල් කර කර අඬයි අනේ අපි ආයේ එකට ඉමුකෝ. මට සමාව දෙන්න ආයේ මං හැදෙන්න. එකම වැරද්ද දෙපාරක් කරා කියන්නේ බබෙක් නෙමෙයිනේ. එහෙම නැතුව ඔයාට අවස්ථාව දෙන්න පුළුවන්. හරි. අවස්ථාව දෙන්න. හැබැයි මතක තියාගන්න මේ මිනිස්සු වෙනස් වෙනවා. හරිද? එතකොට ඒ වැරද්ද කරපු මිනිසයාගෙන් ආයෙත් ඒ වගේ වැරද්දක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා ළඟට ගන්න. ඒක ඔයාගේ choice එකක්. ඒක ඔයාගේ කැමැත්තක්. හැබැයි මතක තියාගන්න හොඳට මම ආයෙත් කියනවා ඔයාගේ සතුට තියෙන්නේ ඔයා ගාව. වැරදි මිනිසෙක් තෝරගෙනවා දැනුත් දුක් විඳිනවා. එතකොට ඔයා තවදුරටත් ඕකම රැඳිලා හිටියොත් ඔයා ඉස්සරහටත් දුක් විඳිනවා. එයා ඔයාට ගරු කරන්නේ නැත්නම් එයා ඔයාට ඕනි දේ දෙන්නේ නැත්නම් එයා ඔයාට නිසි තැන ඔයාට දෙන්නේ නැත්නම් please move on. Let them and move on. Okay? පුළුවන් තරම් සතුටින් ඉන්න.